ඔෆිස් වල අයිඩියාස් කතා කරනවානේ කට්ටිය එකතු වෙලා. අම්මෝ අන්තිමට තෝරගන්න කාගේ අදහසද? ලොක්කගේ අදහස. මේකට අපි කියනවා හිපෝ ඉෆෙක්ට් කියලා. highest paid person's opinion. සාමාන්‍ය highest paid person කියන්නේ ඔෆිස් එකේ බොස් නේ. ඔය සබන් කම්පැනියක් තිබුණානේ. මේගොල්ලන්ට පස්සේ කාලෙක චැලෙන්ජ් එකක් ආවා. අර සබන් කාඩ්බෝඩ් පෙට්ටිවල වගේ දාලා පැක් කරනවා. යන්ත්‍රානුසාරයෙන් තමයි සබන් කැටි අරක ඇතුළට ගිහලා ඇලවිලා එන්නේ. කෙරෝලෙම ඉන්න සේවකයාට දෙන්නේ ඒටි කරන් ටටටට ගාලා දැම්ම වැහුවා ගියා. සමහර ඒ වගේ ලොකු පෙට්ටිවල ඇතුළේ තියෙන සබන් කෑලි 20න් දෙකක විතර සබන් නැහැ පෙට්ටි විතරයි තිබෙන්නේ. ඒක කම්ප්ලේන් එකක් වෙලා මේක හොර කරනවා වගේ අදහසකුත් ආවා. සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් සිද්ධ වුණාම කම්පැනි රෙපියුටේෂන් එකට හොඳමයි. දැන් මේකට පුළුවන් ලේසර් ඩිටෙක්ටර් එකක් දාන්න. ඊළාදික ප්‍රශ්නයක්. හරි. ලොක්කගෙන නෑ ඔය කරන්න බෑ. වෙන සොලියුෂන් එකක් හොයන්න. හරි. එන්නෙම නෑ. තේ අල්ලන්න ආපු හාදයා කියනවා සර් සමා වෙන්න සර්. ඔව් කියනවා මට පොඩි අදහසක් තියෙනවා. මොකද්ද තම්සු තියෙන අදහස? ඒ අර සබන් වල අර සබන් කැටේ නැතුව පෙට්ටිය විතරක් යන. ඔව් තම්සු කොහොමද හොයන්නේ? සර් අපිස එයාර බෙල්ට් එකේ සබන් එනකොට අන්තිමට කලින් මගදී ෆෑන් එකක් දාලා තිබුණොත් සර් ඒතර සබන් නැති එක එළියට වැටෙනවනේ සර්. ඒක තමයිලු අදත් ඒ කම්පැනියේ. ෆෑන් එක. දැන් හොඳ ෆෑන් එකක් ඇති. ඒ නිසා ඔබට හිපෝ ඉෆෙක්ට් එක නැති කම්පැනියක් දුවා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.